මගේ දරුවා නිදහස් කරලා දුන්න නිසා මගේ දේවතාවෝ සුත්ති කරනවා කියන්නේ සුත්ති කරන්නේ. ඔව් ඔයාලා දන්නවද මගේ මිස්සේ මේ දවසේ සිද්ධ වෙන දේවල් මගේ දරුවා එදා දුරට දුක් විඳලා කාටද බැරි වුණා මගේ දරුවා සුව කරලා දෙන්න. ඒ මාත් පුදුම බලවත් දේවදාසය තුළින් අනේක වාරයක් මම ස්තුති කරනවා මගේ දේවතාවෝ වහන්සේ දේවදාසය මගේ දරුවා සුව කරලා දෙන්න නිදහස් කරලා දෙන්න. තාත්තේ ඔබ වහන්සේ කොච්චර ගෞරවයක් මම දෙනවා කියන්නේ අපේ ජීවිත ජීවිත තුර ඔබ වහන්සේ සුද්ධ ප්‍රශංසා කළ ඔබ වහන්සේ පාමුල වැටලා අපි නමස්කාර කරන මගේ දරුවෝ කොච්චර වේදනාවක් විඳින්නේ උදාසයක් තිස්සේ කිසි කෙනෙකුට බැරුව ගියා තාත්තේ සුව කරන මගේ තාත්තා ඔබ වහන්සේ සුව කරන දේවදාසය තුලින් එම් පියාණෝ ඔයාට සුද්ධ කරනවා මගේ දේවතාවෝ ඔයාලා දන්නවා මගේ නිවසේ පුදුම දේ බලවත් දේ වෙනවා. ඇත්තටම මගේ දරුවෝ අස්බක දෙන්නේ හත් ගොඩක් එන්නේ කිව්ටි. ඒකට මගේ දරුවෝ කන්නාඩි දෙකක් අයින් කළා. මගේ ස්පේනවා කියලා සාක්කිය දරුවෝ ආස්පතේ වලින් සාක්කිය දරුවෝ. ඇත්තම පුදුමයි තන ගන්න බැහැ මගේ තාත්තා මෙච්චර දේවල් කරමු. අපේ තාත්තා කොච්චර බලවන්තයි. මට ඇත්තටම හරි සතුටුයි ප්‍රීතිය මගේ දරුවා අවුරුදු 30 මේ වයිකින් සිර වෙලා හිටිය වෙලාවන හිතුව අඳුරු බලවේග සෑම දෙයක්ම මගේ නිවසේදී එදා දේවදාසය තුන් දෙවියන් වහන්සේ මගේ දරුවා සුව කරපු නිසා සිටි ඇත්තටම සංසාර මගේ පියාණන්ට මගේ පියාණන් යහපත් බලවත් පුදුම දේ කරන තාත්තා මගේ තාත්තට සංසාරේ සුපිරිව ගෞරවය ආමේන් Yesterday pastor ඇත්තටම පුදුම ක්‍රියාවක් මගේ තාත්තා ඔබ වහන්සේ කළේ පුදුම ගාරේ සුව කරලා දුන්න නිසා සිටි මගේ එක්කමට දෙවඩා ස්තුති කරනවා Yesterday ආමේන් 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 දෙවියන් වහන්සේගේ රුධිරයෙන් මිලදී ගත්ත දේව සභාව තුළ සැබවින්ම ප්‍රේමණීය නිලෝසි අම්මා දරෝ සාක්ෂිය අධි අසාමාන්‍යයි. නිලෝසි අම්මා ඇවිත් කිව්වේ පාස්ටර් අවුරුදු 16ක් තිස්සේ දුරු කරගන්න බැරි ඒ ආත්මය හැම තැනටම ගෙනිච්චා. පාස්ටර් කෙනෙක් ළඟට එක්කන් ගියා. ඒ පාස්ටර් ඒ ආත්මය දුරු කරන්න හදද්දි ඒ ආත්මය ආවේශ වෙලා පාස්ටර්ගේ මුහුණටත් ගැව්වා. ඒ පාස්ටර් ඇවිත් කිව්වේ කොයි ස්ථානෙට ගෙනිච්චත් ඒ ආත්මය දුරු කරන්න බෑ කියලා. නමුත් එදා රාත්‍රී පහන් වනතුරු කළා වූ යාඥාව තුළ ඒ දරුවගේ ඒ ඇස් අන්ධ කරගෙන හිටියේ ඒ අසුද්ධ ආත්මය සම්පූර්ණ නිදහස් වුණා. බේසන් දෙකක් පමණ පිරෙන්න වමනේ දැම්මා. ඒ සියලුම අපවිත්‍රකම එළියට ආවා. ඒ තරමට බලවත් වූ ජීවමාන දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඉන්නේ. ඔබ මොන්න තරම් බලවත් වූ දෙවියන් වහන්සේද උදේ හවස ඔබ යාඥා කරන්නේ. උන්වහන්සේගේ විවස්ථාව උන්වහන්සේ කියන්නේ රෑදාවල් මෙනෙහි කරන්න. ඔහුගේ මාර්ගයේ සඵල වී ඔහුට සුභ සිද්ධ වන්නේය. යොසුවා පොතේ 1:8 කියනවා. එලෙසම ක්‍රියාවට නැංවූ දෙවියන් වහන්සේට එන සාක්ෂි ගෙනාවා වූ ප්‍රේමණීය නිලෝසි අම්මට ආශිර්වාද කරනවා. නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවන හුස්ම තියෙන තාක් ලෝකාන්තිමේ දක්වා එනම් ඒ සියලුම මුලාවේ නොයන පිණිස එම ස්ථානයේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. ඒ දේශීය පෞකාරකමින් දෙවියන් වහන්සේ නොදෙන මුලාවේ ඉන්න හැම දරුවෙක් ඇවිත් යක්ෂාත්ම වලින් ගොදුරු වෙලා ඉන්න යක්ෂයාගේ උපායන් වලට හසු වෙලා ඉන්න හැම දරුවෙක්ම තම ජීවිතයේ අන්ධකාරයෙන් විස්මපත් ආලෝකයට විත් ඒ එන මොහොතේදී ඔවුන්ගේ ජීවිතවල වමනේ දාමින් ඒ යක්ෂයාගේ සම්පූර්ණ ක්‍රියා යේසුස් වහන්සේ විනාශ කරමින් උන්වහන්සේගේ නාමයෙන් ඔවුන් උන්වහන්සේගේ ආත්මයෙන්ද උන්වහන්සේගේ
නාමයෙන්ද හැම කෙනෙක්ම සේදුවා වූ සුද්ධ කළා වූ ධර්මිෂ්ඨ